මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි කාලය විසින් අපිව හොඳම හම්බවීම් ළඟ නතර කරන බව. ඒ විතරක්ම නෙවෙයි අපිට ගැළපෙනම මංමාවත් දිගේ අපිව අරගෙන යන බව. කාලයක් මට තිබුණා මගේ මුළු ජීවිතේම අත්පත් කරගත්තු මහ විශාල අඳුරු මූසල හැඟීමක්. හැඟීමක් විතරක්ම නෙවෙයි එතනින් එහාට මගේ ජීවිතය ගැන මටම කලකිරීමක් ඇතිවෙන තරමටම ඒ අඳුර මට බලපෑම් කරා. මට තනිවෙන්න උවමනා කරා. මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න උවමනා කරා. අඳුරට මගේ ඇස් හුරු වුණා. කල්පනාව වගේම නින්ද මගේ හොඳම යාළුවා වුණා. කොටින්ම මම කිසිම හැඟීමක් දැනීමක් නැති මනුස්ස ප්‍රාණියෙක් විතරක්ම වුණා. මට ඒ වෙද්දී මගේ ජීවිතය වෙනුවෙන් තිබෙන හීන බලාපොරොත්තු මේ හැම දෙයක්ම නීරස වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒවා මට අතහැරෙමින් තිබුණා. ජීවිතයේ අවසානයේ දක්වාම මේ හැම දෙයක්ම ඔහේ හැලහොල්මනක් නැතුව ගලාගෙන යයි කියලා මට තේරුම් ගියා. ඒත් කාලයකට පස්සේ මම කිසිම දවසක නොහිතපු විදිහට මගේ ජීවිතයට පුංචි ආලෝකයක් ලැබුණා. බලාපොරොත්තුවක් ලැබුණා. ආශිර්වාදයක් ලැබුණා. ජීවිතේ මම වෙනුවෙන් ආයෙමත් හීන බලාපොරොත්තු මගේ හිතේ මැවෙන්න පටන් ගත්තා. හැඟීම් පණ පිටින් මරලා දාලා හිටපු මට ආදරය කියන හැඟීම ආයෙමත් දැනෙන්න පටන් ගත්තා. සීමාවක් නැතුව මටත් ආයෙමත් එක සැරයක් ආදරය කරන්න ආදරය ලබන්න උවමනා කරා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් ප්‍රේමය විතරක්ම නෙවෙයි මුළු ජීවිතේම අපිට දෙන්න පුළුවන් කියලා මම එක මනුස්සයෙක්ගෙන් ඉගෙන ගත්තා. මං වෙනුවෙන් වගේම මගේ ආදරණීයන් වෙනුවෙන් මම ආයෙමත් ජීවත් වෙන්න පටන් ගත්තා. ජීවිතයට එල්ල වෙන ප්‍රශ්න එක්ක සටන් කරන්න මම ඉගෙන ගත්තා. මගේ ජීවිතේ මේ වෙද්දි හරි සැහැල්ලුවකින් සන්තෝෂයකින් පිරීලා ඉස්සරහට හරි ලස්සනට ගලාගෙන යනවා. ගලක් වගේ ජීවත් වෙන මගේ හිත මලකටත් වඩා හරි මෙලෙක් වෙනවා. ආදරේ පුරෝප හැඟීම් දහස් ගානක් අතරේ මම හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් මම ආයෙමත් කියන්නේ සුවනු ගොඩක් තුවාල කාලය විසින් සුව කරනවා. මම විශ්වාස කරන්න මෙයක් තමයි.